name. Cause we all just wanna be big rock stars and live in hilltop houses driving 15 cars. The girls come easy and the drugs come cheap. Well, I'll stay skinny cause we just won't eat. And we'll hang out in the coolest bars in the VIP with the movie stars. Every good gold digger's gonna wind up there. Every playboy bunny with the bleached blonde hair. And well, hey, I wanna be a rock star. Hey, I wanna be a rock star. I wanna be great like Elvis without the tassels. Hire 8 bodyguards that love to beat up assholes. Sign a couple autographs so I can eat my meals for free. I'm gonna dress my ass with the latest electric, full electric charging point එකක් හම්බ වෙනවා. මම ඒකෙන් පටන් ගන්නම්කෝ වැඩේ. තව මෙතන ලස්සන බල්බ් ටිකක් තියෙනවා. ඔක්කොම ඔයාලා හිතන ගණන් නෙමෙයි, ඊට වඩා ගොඩක් අඩුවට තමයි තියෙන්නේ. මම මේකේ කාර් එක පෙන්වන්න නැතුව SUV එකක් මේක. ඊට කලින් මම මේක පෙන්වන්නම්. බලන්න intelligent controller කියලා තියෙනවා. one click demonstration එකක් තියෙනවා. cool car lights තියෙනවා. strong power කියලා ගහලා තියෙනවා. built-in lithium battery එකක් තියෙනවා. automatic parking එකකුත් තියෙනවා. අර toy එක මීටර කලින් දැකලා තියෙනවද? මේක රුපියල් වලට මං හිතන්නේ රුපියල් 7000කට 7500කට අඩුවෙන් ගන්න පුළුවන් වාහනයක් මේක. ඉතින් ඔටෝමැටික් පාකිනුත් මේකේ තියෙනවා. සාමාන්‍යයෙන් 15000 20000ක වාහනයක් ගත්තත් ඔයාලට ඒක දකින්න බැරි වෙයි. ඊට පස්සේ සස්පෙන්ෂන් තියෙනවා මේකෙදි. ෂොක්ස් ස්ප්‍රින්ග් ෂොක්ස් තියෙනවා කියලා තියෙනවා. charging station එකක් මේකට හම්බ වෙනවා. ඊට පස්සේ remote control මෙතන කාර්යයේ මේක තමයි වාහනේ. ෂූ මාර්ලස මම මේකේ මේ වෙනම වාට එකක් ගේන්නම්. මම දැන් මේ අයිටම්ස් ටික පෙන්නන්න තමයි ආවේ. charging station එක. ඒ වගේ මේක නවත්තලා තියන්න පුළුවන් ලස්සන garage එකක් වගේ එකක් තමයි මේකේ මේ තියෙන්නේ. remote control එකේ ගොඩාක් options තියෙනවා. මේකේ යට තියෙනවා මේ options. ඔක්කොම පෙන්නලා තියෙනවා මොනවද මේ buttons වලින් එන්නේ කියලා. charge කරන විදිය. ඔන්න ඒක අවිලා තියෙනවා. BYD ගන්න බැරි හැමෝටම BYD. හරිද? ඊට පස්සේ මේ වගේ වෑන් එකක් ඇවිල්ලා තියෙනවා. මේක නම් ඇත්ත වෑන් එකක් විදිය මේ දෙකම එහෙමයි. මේ ලොරි එකත් එහෙමයි. නිකන් ඇත්ත ලොරි එක සයිස් එකට අර 8 scale 1 to 16 scale වලට හදලා තියෙන්නේ. මේකේ ස්පෙෂල් වැඩේ තමයි මේකේ වලට තෙල් දානවා වගේ දාන්න පුළුවන්. මෙතන මේක ඇරලා මෙතනට වතුර දාන්න තියෙන්නේ. ඊට පස්සේ මේක යද්දි දුම් යනවා. මේකෙත් එහෙමයි. මේකෙත් මෙතනට වලට fuel tank එකක් තියෙනවා. ඒකට මේකේ හම්බෙනවා පොඩි කෑල්ලක්. ඒකෙන් water supply එකක් දෙන්න තියෙන්නේ.